ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි YouTube වලින් සල්ලි හොයන්න නම් subscribers 1000යි watch hours 4000යි සම්පූර්ණ කරලා Google AdSense ගන්න ඕනි කියලා. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. ඊට වඩා ගොඩක් හොඳ ඒ වගේම වේගවත් ක්‍රමයක්ත් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැනයි. හරි අපි මේ ක්‍රම දෙක දිහා පොඩ්ඩක් බලමු. එක පැත්තෙන් තියෙනවා AdSense ඒක ටිකක් දිග අමාරු ගමනක් වගේ. අනිත් පැත්තෙන් තියෙනවා brand sponsorships. ඒ කියන්නේ සන්නාම අනුග්‍රහකත්ව. ඒක හරියට කෙටි පාරකින් යනවා වගේ. AdSense වලට subscribers watch hours වගේ ලොකු සුදුසුකම් මොන වුණාට brand sponsorships වලට එහෙම කිසිම සීමාවක් නැහැ. ඇත්තටම brand sponsorships කියන්නේ ගොඩක් පොඩි channel කරන අය එච්චර හිතන්නේ නැති ඒත් හරිම බලවත් විකල්පයක්. AdSense එනකල් මාස ගණන් බලන් ඉන්නවට වඩා මේ ක්‍රමය හරහා ගොඩක් ඉක්මනට ආදායමක් උපයන්න පටන් ගන්න පුළුවන්. මේ ගාණ දිහා බලන්නකෝ. දස ගුණයක්, දිසි ගුණයක්. ඒ කියන්නේ එකම ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් AdSense වලින් ලැබෙන මුදලට වඩා දස ගුණයකින් සමහර වෙලාවට 20 ගුණයකින් වැඩි ආදායමක් brand sponsorship එකකින් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි අනුග්‍රහකත්වය ගැන අවධානය යොමු කරන්න ඕන ප්‍රධානම හේතුව. දැන් ගොඩක් දෙනෙක්ට හිතෙන ප්‍රශ්නයක් තමයි හරි ඒත් මගේ channel එක පොඩි එනේ. කවුද මට ස්පොන්සර් කරන්නේ කියන එක. හැබැයි අපි බලන්න ඕනේ channel එකේ size එක නෙවෙයි ඒකේ තියෙන වටිනාකම. හිතන්නකෝ මෙහෙම බ්‍රෑන්ඩ් එකකට වැදගත්ම දේ තමයි තමන්ගේ භාණ්ඩයට ගැළපෙනම පිරිසක් ඉන්න තැනක් හොයාගන්න එක. channel එකක ඉන්නේ පොඩි පිරිසක් වුණත් ඒ හැමෝම එකම දෙයක් ගැන උනන්දු වෙන හරිම engaged පිරිසක් නම් අන්න ඒක බ්‍රෑන්ඩ් එකකට රත්තරන් වගේ වටිනවා. මේ උදාහරණය ගැන හිතන්න. ලංකාවේ හොටෙල් එකකට වටින්නේ කවුද? subscribers ලක්ෂයක් ඉන්න හැමදේම ගැන කතා කරන channel එකක්ද? එහෙම නැත්නම් ලංකාවේ travel කරන්නම ආසා subscribers 800ක් ඉන්න channel එකක්ද? උත්තරේ පැහැදිලි නේද? මොකද අර 800 දෙනාම ඒ හොටෙල්ලේ අනාගත customers-ලා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙනවා පොඩි channel එකක තියෙන සුපිරි බල තුනක්. 1. නිශ්චිත ප්‍රේක්ෂක පිරිසක් ඉන්න එක. 2. නිර්මාපකයා එක්ක තියෙන සම්බන්ධය නිසා ගොඩනැගෙන ලොකු විශ්වාසය. ඒ නිසා නිර්දේශයක් හරියට හොඳම යාළුවෙක් දෙන උපදෙසක් වගේ දැනෙනවා. 3. බ්‍රෑන්ඩ් එකටත් මේක වියදමාඩු අවදානමාඩු ආයෝජනයක්. හරි දැන් වටිනාකම ගැන පැහැදිලි. ඉතින් කොහොමද මේ ගමන පටන් ගන්නෙ? බ්‍රෑන්ඩ්ස් වලට කතා කරන්න කලින් තමන්ගේ channel එක ස්පොන්සර්ෂිප් එකකට සූදානම් කරගන්න එක අනිවාර්යයි. අපි දැන් බලමු කොහොමද channel එකක් ස්පොන්සර් රෙඩි කරගන්නේ කියලා. බ්‍රෑන්ඩ් එකක් තමන්ගේ channel එකට ආවම ඒක වෘත්තීය පිනමක් තියෙන තැනක් කියලා හිතෙන්න ඕනේ. channel එකේ තීමාව මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඕනේ. හොඳ logo එකක් channel art එකක් තියෙන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි එයාලට ලේසියෙන් සම්බන්ධ කරගන්න පුළුවන් business email එකක් about section එකේ පැහැදිලිවම දාලා තියෙන්න ඕනේ. හොඳයි. දැන් අපි කතා කරන්න යනදී සමහර විට ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ කියන media kit එකක් කියන්නේ? සරලවම කිව්වොත් මීඩියා කිට් එකක් කියන්නේ තමන්ගේ YouTube channel එකේ CV එක. එහෙම නැත්නම් resume එක. පිටු එකක හෝ දෙකක පොඩි document එකකින් තමන්ගේ channel එකේ වටිනාකම මොකක්ද කියලා ඕනම brand එකකට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ resume එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙන්න ඕනේ. bio එකෙන් channel එක ගැන කෙටියෙන් කියනවා. key stats වලින් subscriber ගාන සාමාන්‍යයෙන් views කීයක් යනවද? ප්‍රේක්ෂකයෝ කවුද වගේ දේවල් මේ හැමදේම YouTube studio එකකින් ගන්න පුළුවන්. ඇතුළත් කරනවා. අන්තිමට Tamanට කරන්න පුළුවන් සේවා මොනවද? ඒවට මිල ගණන් කොහොමද කියලාත් සඳහන් කරනවා. හරි දැන් channel එක ලෑස්ති. නියම මීඩියා කිට් එකක් උත් හදාගත්තා. දැන් දෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක යවන්නේ කාටද? කොහොමද Tamanට හරියටම ගැලපෙන බ්‍රෑන්ඩ් එකක් හොයාගන්නේ? අපි බලමු ඒක කරන විදිහ. හොයන්න තැන් කීපයක්ම තියෙනවා. හොඳම තැන තමයි Taman දැනටමත් පාවිච්චි කරන ඇත්තටම ආස කරන බ්‍රෑන්ඩ් එකකින් පටන් ගන්න එක. එතකොට ඒක හරිම අවංකයි. දෙවනුව Tamanගේම ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර දිහා බලන්න. ටෙක් channel එකකට ටෙක් ස්ටෝර් එකක්, ෆුඩ් channel එකකට අලුත් කැෆේ එකක් ගැලපෙන්න පුළුවන්. ඒ වගේම Tamanගේ ක්ෂේත්‍රයේ ඉන්න අනිත් අය කවුලුත් එකද වැඩ කරන්නේ කියලාත් පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැදගත්ම හරියට. බ්‍රෑන්ඩ් එකක් හොයාගත්තට මදි ඒ අයට කතා කරන විදිහ, අපි යවන ඊමේල් එක අන්න ඒක තමයි හැමදේම තීරණය කරන්නේ. සාර්ථක පිච් ඊමේල් එකක් කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒකට පැහැදිලි ෆෝමියුලා එකක් තියෙනවා. මේ පියවර 5 හරියටම අනුගමනය කළොත් yes කියන උත්තරය ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. සබ්ජෙක්ට් එක දැක්ක ගමන් මේක මොකක් ගැනද කියලා පැහැදිලිව තේරෙන්න ඕනේ. අනවශ්‍ය විස්තර නැතුව කෙලින්ම කාරණේට. මේ වගේ සබ්ජෙක්ට් ලයින් එකක් දැක්කම මේක ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් කියලා තේරෙනවා. කෙලින්ම බිස්නස් කතා කරන්න කලින් පොඩි සම්බන්ධයක් හදාගන්න. Taman ඒගොල්ලන්ගේ ඇත්ත කස්ටමර් කෙනෙක් කියලා කියන එකෙන් ලොකු වෙනසක්, ලොකු විශ්වාසයක් ඇති වෙනවා.
මේක තමයි වැදගත්ම කොටස. මතක තියාගන්න මෙතනදී අපි කියන්න ඕනේ අපේ channel එක ගැන නෙවෙයි. අපි කියන්න ඕනේ මේ partnership එකෙන් brand එකට ලැබෙන වෛද්‍ය මොකක්ද කියලා. Tamanගේ ප්‍රේක්ෂකයෝයි එයාලගේ භාණ්ඩයයි අතර තියෙන ගැළපීම පැහැදිලිව පෙන්වලා දෙන්න. ඊමේල් එක ඉවර කරන්න ඕනේ නිකම්ම නෙවෙයි ඊළඟට මොකද කරන්න ඕනේ කියලා එයාලට පැහැදිලිවම කියන්න ඕනේ. එයාලට තීරණයක් ගන්න ලීසි කරන්න. ඒ වගේම අර හදපු මීඩියා කිට් එක ඇටච් කරන්න කවදාවත් අමතක කරන්න එපා. මේ සම්පූර්ණ කතාවෙන්ම අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම පාඩම තමයි මේ. ස්පොන්සර්ෂිප්ස් කියන්නේ අපිව හොයාගෙන එන දෙයක් නෙවෙයි. ඒක අපි ක්‍රියාශීලීව හොයාගෙන යන්න ඕන දෙයක්. තමන්ගේ channel එක බිස්නස් එකක් විදිහට සලකලා හරියටම බ්‍රෑන්ඩ්ස් හොයලා ප්‍රොෆෙෂනල් විදිහට යාලට කතා කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම දැන් අපි දන්නවා. දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්න එක විතරයි. පොඩක් හිතලා බලන්න තමන්ගේ පළවෙනි ඊමේල් එක යවන්නේ මොන බ්‍රෑන්ඩ් එකකටද?